වෙලා දැන්නේ මන් දන්නේ මාර ගේමක් දීලා ඉගෙන ගන්න වැටෙනවා මහා තග්ගා මං ඔයාව මේ ඔයා කන්ටැක්ට් කරගත්තේ කොහොමද මේ FB එකේ දැකලා හොඳේ FB එකේ මේ FB එකේ පෝස්ට් එකක් දැකලා තමයි මං ඔයාව මේ කන්ටැක්ට් කරගත්තේ ඒකත් අද දැක්කේ මං ඔයාගේ මේ පෝස්ට් එක 7:54 වැඩි පෝස්ට් එක දැකලා ඉවරලා 9 වෙනකොට ප්‍රයෝජනෙටත් ගත්තා. හොඳයි. පොලිස්ලා නෑනේ. අයියෝ මේ කිව්වද ඇටි. අමුරෙද්ද? ආ. යවිලා හරිද? හරිදනේ කිව්වේ. ඒ වගේ කමන්න මන් නම් බයයි මල්ලි බරු කියන්නේ හපන්නේ නැද්ද මල්ලි? හපනවා. මගක් හපනවා කියන්නේ මෙයාලා සාමාන්‍යයෙන් අර හපනට වඩා කරන්නේ මේ ඇටැක් කරනකොට තද කරලා වෙලා ගන්නවා. ඔව් තද කරපන්. නේ? යක්කනේ කටස් ගන්නවා. ඔව් සාමාන්‍යයෙන් අර يعني බය වුණාම අනිවාර්යෙන්ම පහර දෙනවා. මෙයාලගේ දත් තියුණේ මේ එහෙම එකක් නේද? ඔව්. මම සෙට් එක අල්ලගෙන තියෙන නිසා. ආ නේ වෙයිද? මලගේ අර අතාරින්නෙත් නෑ නේද? නෑ කියන්නේ අර දත් ටිකට පැටලුණා. අතාරින්නේ නෑ. මේක කලවගේ තමයි. කියන්නේ අර පැටලෙන වැඩක් කරලා. කොටසිය. මල භා කරන්න බෑ වුණා. එහෙමද? මේ විමුරු පැටියේ. දැන් සාමාන්‍යයෙන් අඩි 2.5 3ක් වගේනේ. ඔව්. මේ ලොකු එකක් අවුරුද්දක් 2.5ක් විතර වෙනවා. වයස? ඔව්. වැඩි දින ගොඩක් මට තේරුණා නිකන් අර මම ඒකයි සාමාන්‍යයෙන් පොළඟේ කිව්ව අනිවාර්යෙන් ෆොටෝ එකක් දාන්න කියන්නේ. අර ගොඩක් කට්ටියට පොළඟේ මේ පොම කියන්නේ අර සත්තු පොළඟ කියන්නේ මේ ළඟට ගියත් ඇති පිමිනවා. එයාලා එහෙමද? ඔව්. පොළඟ සාමාන්‍යයෙන් ළඟට යනකොට තේරෙනවා මේ කියන්නේ ගොඩක් තියුණු සද්දයක් එල්ල කරනවා. මෙයාලා එහෙම නැහැ. ඔයාලා මම බය වුණා මම පරිපලෙ මෙවට එකපාරටම නිකන් පැන්නා වගේ වුණා. මම ඒකත් බය වුණා. ඔව් පැන කනවා සාමාන්‍යයෙන් මෙයා කනවා දැන් මගේ එල්ලනවා. පැන්නිලා පැන්නේ. ඒකයි මම බය වුණේ ජමල්ලා ජමිලේ. මේ අර ගොඩක් කටට පිමුර සහ පොළඟ අඳුර ගන්න අමාරුයි පොඩි කාලේ. දැන් මෙයස්සා දැන් කරන මේ වගේ තමයි. ගොඩක් කට්ටිය මරලා ෆොටෝ දානවා. ඕක ඕන පිඹුරන අඟල් 6ක් විතර ඕකෙන් අඩු වෙනවා. පොළගෙන්. නෑ මේ ගාන අඩි සාමාන්‍යයෙන් පොළගේ වැඩිම පොළගේ අඩි 5ක් දක්වා දිය වෙනවා. එහෙමද? ඔව් ඔව්. අන්න සුදුපුතේ අල්ලනම් අල්ල. අවුරුද්දක විතර ඒ කමන්නේ. දැන් මෙයාට අවුරුද්දයිනේ. ඔව් මෙයාට අවුරුද්දක් අවුරුදු දෙකක්. අවුරුද්දක විතර පොළොං සතෙක්ට පොළඟේ ඔය ඩිය ගොඩක් සයිස්ද? අවුරුද්දක් කියන්නේ මේ ගාන විතර. පොළඟේ නේ. ඔව්. මෙයා සාමාන්‍යයෙන් අඩි 12 13ක් දික් වෙන්නේ. ඒ හින්දා මේ අර දෙකමාර වගේ තමයි මෙයාගේ. ඔයාගේ වයසයි වගේ ඔයාගේ සයිස් එකයි පොළඟයි සයිස් එකයි බලුවම පොළඟ කොටයි. ඔව්. මං ඒකයි. ඒතකොට පුතේ දැන් ඔය ටී-ෂර්ට් එක අල්ලව පාර අත ඇල්ලුවා නම් මගේ ලේ කියන්නේ දත් පාර හිටලා ලේනවා. ලේනවා. ඒතකොට විස නැහැ. විස නැහැ. හැබැයි මේ විස නැහැ කියලා බෙහෙත් කරන මේ කාපුදන සබන් දාලා හොදලා මේ අනිවාර්යෙන් ගිහිල්ලා මේ ප්‍රතිවිසක් ගන්න ඕනේ කියන්නේ මේ අර බැක්ටීරියා එහෙම තියෙනවනේ. අන්න ඒකයි. අර පූසෙ බල්ලෝ එහෙම කෑවම විදින බෙහෙත් එක අනිවාර්යෙන් විද ගන්නවා. නිරවිෂ කියලා නැහැ. මෙයාලගේ බැක්ටීරියා තියෙනවා දොස්තරල මෙකොටේ. මේක තියෙන සත්තුනේ කන්නේ. සත්තු කන ඉන්න අනිවාර්යෙන් මේ අනිවාර්යෙන් බෙහෙත් එක ගන්නවා. වෙලා ගන්නවා නේද? අයියර ලීයේ ගලව ගන්න බරුද මේ ගැහුවා කිව්වා නේද? ඔව් අර බිත්තිය නගිනකොට මේ ගලෙන් ගාලා වැදිලා නැද්ද? නෑ නෑ ලොකුට වැදුන්නේ නෑ යාට. මම බයයි ළඟට යන්න. මම හිතුවේ වැදුනා. ගහලා දන්නන්න බෑ. මේ හරියට වැදුනා කොහෙට හරි. වැදුන්නේ. වැදිච්ච පාරට තමයි උල් ඩිමාන්ඩ් උනේ මට හිතන විදිහට. ඔයාලට පොඩ රිදෙන් එකක් වැදුනම ඔයා වැඩි එක තැනට ටක් ගාලා වෙනව නේද?
ඔව් සාමාන්‍යයෙන් මේ ඇත්තටම කොරුණේ ඇයි දන්නවද? මූ දිව්වා මල්ලි. බරස් ගාලා මේ නේද මේ වසු මල්ලි. කලබලයට ගියා. කලබලෙට මෙහෙම කරලා රිස් ගාලා දිව්වා. ඒ මොවාර පැටියෙන් ඉඳ වෙන්නේ. ඔව් මෙයා සාමාන්‍යයෙන් එහෙම තමයි ටක් ගාලා ඇඟින්න බලන් ඉන්නේ. සාමාන්‍යයෙන් මෙයා ඉන්නවා කියන්නේ මෙයාරේ තව කෙනෙකුට ඉන්න පුළුවන්. ඔයගේ 10ක් 12ක් ඉන්නවනේ. ඔව්. අම්මා සාමාන්‍ය පිඹුරේ ප්‍රමාණය. ඒක තව 21ක් තව ඇති කියලා ඉන්න මේ හරියම දාලා තියෙනවා නම් සමහර විට ඉන්න පුළුවන්. විතර 21ක් තිබුණා මේ කන්දේ. කොයිගල ලක්ෂණ අඳුර ගන්න අපරාධේ පව මේ සත්තු කියන්නේ මේ අර ලොකු හානියක් නෑ මිනිහෙක්ට. අර නොදන්නකම අපේ දින බොරු කියන්නේ අනිවාර්යෙන් එකයි කියන්නේ ෆොටෝ එකක් දාන්න කියලා මේ කතා අපරාධෙනේ. පොළඟත් පව පිමුරත් පව ගොඩක් කට්ටියට මැට වෙනවා ඒක සාමාන්‍යයි. මේක සත්තු විදිහට සාමාන්‍යයෙන් මරන්න එපා තේරුමක් නැහැ ඉතින්. ඒ සත්තුත් ඉන්නවා. ඒකයි වැඩේ. ජීවිතේට අපි සතෙන් මරන හිතක අදහසක්වත් නැහැ. නෑ. බොරු කියන්නේ ඒ හිතම ඉන්නවා. ඒ හිතම ඔයාලට ඉතින් මරනවා ළමයි ගෙදර ඉන්නවා. ඒක ඉතින් කරගන්න දෙයක් නැතුණාම මරනවා. අපි ඒකට වැඩි හරියම කතා කරේ. මං දැකපු ශනිකම තමයි කතා කරේ. මම ඒගොල්ලන්ට ගෙදර බිත්ති අයින දිගේ ලාම් තෙල් ටිකක් හැලුවා. බොරු කියන්න ඕනේ නැහැ. මෙයාලගේ අනිත් එක තමයි ලාම් තෙල් ගැවුනොත් එම අනිවාර්යෙන් මේ හැම පිටිලා මේ මැරෙනවා. මැරෙනවා. ඇඟට වැදුනොත් අනිවාර්යෙන් මැරෙනවා. කොහොම කරලාත් බේර ගන්න අමාරුයි. නෑ නෑ ඇඟට ගෙවෙ නෑ මං කියන්නේ බිත්ති අයින දිගේ දැම්මේ මල්ලි. ගෙට යනවට ගියේ මේ දැම්මේ මම බයට. ඒ කියන්නේ මොනම සර්පෙක් ආවත් ලාම් තෙල් මේ පැට්‍රෝල් වගේ දේවල් නම් ලං කරන්නවත් එපා. මේ නයික් ආවත් එම්ම තමයි නයාට කියලා නෑ සර්පයන්ට මේ අනිවාර්යෙන් විසයි. ඒ කියන්නේ අර අපිට ඇසිඩ් ගැව්වා වගේම තමයි. අය කෙලින්ම ඒකම තමයි. ඕල යන්නේ. සත්තුන්ගේ කියන්නේ දැන් මේ තියෙන දත් පෙළිය. දත් පෙන්නේ අර පූසගේ කටු වගේ. හරි. අර දත් වලට වුණා කියන්නේ ආය අපේ හැම ඉරලම ගන්නවා. එහෙම දින ඇතුළට දින. ඔව්. අර මල්ලි අර ඇතුළේ අර නිකන් අර මේ හිලක් වගේ පේන්නේ මොකද්ද? ඒ තමයි මෙයාගේ අර සොසන ඉවරයි. දැන් මෙයා සාමාන්‍යයෙන් ගොදුරක් ගන්නකොට මෙයාගේ මුළු කටම වැහෙනවනේ. හැබැයි මෙයා දැන් ඒතකොට මෙයාට හුස්ම ගන්න බැරි වෙනවා. මෙයාට වඩා ලොකු ගොදුරක් ගන්නකොට මේ බටේ එළියට එනවා. ඒ කියන්නේ මෙයාගේ කටින් එළියට එනවා ඒක. ඊට තමයි මෙයා හුස්ම ගන්න. නැත්තම් මෙයා අනිවාර්යෙන් මැරෙනවා හිර වෙලා. ඔව් යාර දැන් තකස් කාලා ගහපු ගැහිලා නේද? මේක එනවා එළියට. මේ මෙතන තියෙන මේ පොඩි බටේ වගේ. ආන් එක එනවා එළියට. අර ලොකු මෙයාට වඩා ලොකු ගොදුරක් ගන්නකොට මෙහෙ යටට තියෙන්නේ. ඔව්. මෙහෙම උඩට එන ඩක්කාලා වැඩේ නැත් වෙනකොට. අර නැත්te මේර මොකද නේ හිලක් වගේ තියෙන්නේ? ඒ ගම්බාරි. ගම්බාරි. ඔතෙන් දල දෙකක් තියෙනවා අලුත් එකේ මේ ලොකු වුණා නේ. දල දෙකක් නෙවෙයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් කට්ටිය හිතනවා අන්න ඒක ලොකු වැදගත් දෙයක් අර මේ ඒකෙන් ඇරලා මරනවා කියලා කියනවා. ඒකෙන් ඇරලා මරන්න බැරි එකක් තමයි. ඒක ගොඩක් කට්ටිය කියනවා. ඒකෙන් කියන්නේ දැන් අර සතා අල්ලගෙන ඒ කටු දෙකෙන් කියන්නේ මේ ඇනලා මරනවා ඔලුවට ඇනලා මරනවා කියන මතේ ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි ඒක එහෙම එකක් නෙවෙයි අර මේ සතුන්ටත් කලින් කකුල් තිබිලා තියෙනවා. මීට වසර ගානකට කලින් කකුල් තිබිලා තියෙනවා. ඒ ෂෙවිච්ච කකුල් දෙකක් තමයි මේ මෙතන තියෙන අස්ථි පද්ධතිය ගාවේ මෙන්න මෙතන තියෙන්නේ. මේ ජම්බාලිය ගාව තියෙන්නේ පොඩි මේ කකුල් දෙකක්. දැන් ඔය දැන් මේ සතාට පූසෙක්කින් වමු බඩුද? මේ සතාගේ හැටියට නම් සාමාන්‍යයෙන් පොඩි පූස් පැටියෙක් වගේ තමයි ගිලින්න පුළුවන්. නැතුව ලොකු පූසෙක් වගේ නම් ගිලින්න බෑ. හැබැයි මේට වඩා ලොකු සතෙක් ආවුනොත් එහෙම අනිවාර්යෙන් ගිලිනවා. දැන් ඔයා දැක්ක ගමන් කිව්වා අපර නම් එන පේලිකාව මට නම් අම්මකෝ පේලිකාවක් කියලා තිබුණේ. ඔයාත් කිව්වා හැබැයි ඔයා නම් කිව්වා දැක්ක ඇටි මං කොමු පිඹුරා කියලා. ඔබට මං ආපු ගාම කිව්වනේ. එතෙන්දි පිඹුරා කියලා. වැදිලා නැහැනේ පුතේ කොහෙටවත් නේ. වැදිලා නැහැ. ඔබට යට ආපු ගාම කිව්වම ගහන්න එපා කෝ පිඹුරා කියලා. අර පුල්ලි හන්ද මොමත් කර වෙලා හිටියේ. ඒ කියන්නේ අනික පිඹුරාගේ මේ පුල්ලි රටාව තියෙන වලාකුළු වැඩේට. හැබැයි පොළඟගේ ලස්සනට කිරිබත් කැඩේට ලස්සනට මේ මේක ඈතයි. අර ෆෝන් එකේ පුතේ කිරිබත් කියලා. මේ පසෙදු. ලස්සනට පේනවා. මෙයාගේ වලාකුළු වැඩි නෑ. මේ වගේ ඈතින් තියෙන්නේ කොළයි. يعني මේ ලස්සනට පිටිනවා මේ මෙතන ගාන්න. ගානටි. ඒතර මේ සතාට වැඩි ඌද ලස්සන. ඔව් මේ සතාට වඩා ඌ ලස්සන. පොළඟ ලස්සන. පොළඟ ලස්සන. කැල්ලෝ වගේ නේ. ඔළුවත් එහෙමනේ ඔළුව නිකන් මේ ඔව් නිකන් අර ඔළුව දිග නෑ. V shape එක තමයි තියෙන්නේ. දිග නෑ. මෙන්න මේ වැදිලා නැහැ නේද පුතේ? ඇඟට නම් වැදිලා නැහැ.
පේන්නේ මේ ලාම් තෙල් ගැවුනක් ගන්න වෙන්නේ නේ. අර වතුර වලේ ලාම් තෙල් තිබුණා. ඇවිල්ලාද? මේක නම් අවුලක් නෑ. පුට්ටක් කියලා නිකන් ඩැමේජ් වෙලා වගේ ආවුවා. අහු වෙනවා. ඔව්. තැලිච්ච එක අතර අහු වෙනවනේ නේද? ඔව්. ඔයාට දැන් මොකද කරන්න පුතේ? එයාටද? ඉතින් මෙයා නිදාස් කරනවා මෙයාට පොඩ්ඩක් බලනවා මෙයාගේ ඩැමේජ් වෙලා තියෙනවද කියලා. එහෙම නැත්නම් නිදාස් කරනවා. යන ගම්ම කොටේ දානවද? නෑ මෙයාව නම් අද අරන් යනවා ගෙදර. ගෙදර අරන් කියන්නේ මේ අදට අරන් ගිහලා තමයි සතුම නිදාස් කරන්නේ. ඔයා කොහෙද මල්ලි අතාරින්නේ? මේ ඉඳුර රක්ෂිත තමයි නිදාස් කරන්නේ. මේ උඩ ආරක්ෂිතේ? ඔව්. ඕනම සතෙක් ඒක තමයි බෝඩරේ. කියන්නේ සතා අණුව වෙනස් වෙනවා. හරි. ඒක ඔයා තමයි තීරණය කරන්නේ නේද? මේ සතාට කියන්නේ මේ හරියම දාලා යන්න තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. මේ සතා අනිවාර්යෙන් මේ කොහොම මැරෙනවා. ඔය හිටියත් ඔයාලට අහු වෙන කෙනෙකුටම දායිදෝයි. ඔව් කොදුරක් වෙනවද? නිකන් මේ අපරාධනේ. පව්. අත්තරම් පව් මල්ලිය මොනද? නෑ අපි කැමති නෑ මොන සතෙක්ව ඇත්තටම මෙතන ඉන්න කවුරක්වත් කැමති නෑ. මෙච්චර මේ ගේමක් හරි දිලා ඔක මෙව්ව කරගෙන උත්තර මොකටවත් නෙමෙයි. මේ ළමයි හින්දා. නේද ජමිලයි? ඔන්නෝමද අක්කාම කොර වෙනවනේ ඉතින් මට නම්. පොළඟා වගේ එහෙම තමයි නේද පුතේ? ඔව් ඒ අර ගානම කිලිවත් කෑල්ල කියලා තේරෙන්නේ නැති අය ඉතින් අයිඩියා ගන්න. ඔව්. දුමුරම පොළඟා. يعني මේ පාටත් නෑ යාගේ. තනි දුඹුරු පාටක් තියෙනවා රතු පාට උරු දුඹුරු පාටක් තියෙන්නේ. මේ පාට නෙමෙයි. මේ පාට නිකන් අවර්ණ පාටක්නේ. නිකන් බොර පාට වගේ. ඔව් බොර පාටක් වගේනේ. අරකේම නේ අරක ලස්සනට පීඩනවා. ෆෝන් එකේ දෙන්නේ නේ. දුමුරයි පොළඟයි. දැන් නෝනා සෙල්ෆි එකක් මෙතනට වැදිලාද? ඔබට යතුරු කොහෙද තියෙන්නේ? මේ යතර මං අතේ. මල්ලි වා ඉතින් අර මම මෙහෙයි. ඔය වයින්නා පොඩි එක්කන. මම අපි මෙයා අරන් යන්න. හරි. යන්න බෑ කියනවද? ඇඟිල්ල වර අත ගන්න ඕනේද මල්ලි? ප්‍රමාද. සිංගි එක.